13 වන පරිච්ඡේදය ඇන්ටොයින් හිදී. මරණ පරීක්ෂණයට පසු දින උදෑසන ජේන් ඇන්ටොයින් රූපලාවන්‍ය ආයතනයට ගමන් කළේ තරමක් දුරට හීන වූ ධෛර්යයකිනි. ඇන්ටොයින් මහතා ලෙස තමා විසින් හඳුන්වාගත් පුද්ගලයාගේ සැබෑ නම ඇන්ඩ්‍රූ ලීඩ් නම් වූ අතර ඔහුගේ මව යුදෙව් ජාතික කාන්තාවක නිසා ඔහු විදේශිකයෙකු ලෙස සැලකිණි. ඔහු ජේන් හට ආචාර කළේ ඔරවාගෙනය. බ්‍රූටන් වීදියේ දැවැන්ත ගේට්ටුවෙන් ඇතුල් වූ පසු කැඩුණු ඉංග්‍රීසියෙන් කතා කිරීම ඔහුගේ පුරුද්දකි. ජේන් තනිකරම ඔලොමොට්ටල ගැහැණියෙක් බව ඔහු කල්පනා කළේය. ඇය ගුවනින් යාමට තීරණය කළේ කුමන හේතුවකටද? මොන මෝඩ වැඩක්ද? ඇගේ ගැලවීම ඔහුගේ ආයතනයේ නමට විශාල හානියක් වනු ඇත. ජේන්ගේ මිතුරිය ග්ලැඩිස් ඈ දෙස බලා ඉඟි මැරුවාය. ඔයාව ගණන් ගන්න එපා ළමයෝ. ග්ලැඩිස් ජේන්ට කීවාය. නාකියා බලාගෙන ඉන්නේ බෝලේ කොයි පැත්තටද මාරු වෙන්නේ කියලා. කොහොමත් මම හිතන්නේ එයාට ඕනේ පැත්තට බෝලේ යන්නේ නැහැ. ඔන්න ඉතින් මගේ යක්ෂණී එනවා. අර මල ඉලව් බලු තඩියා ගෙනත් නැත්නම් ලොකු දෙයක්. මොහොතකට පසු ග්ලැඩිස් සම්පූර්ණයෙන්ම වෙනස් ස්වරූපයකින් කතා කරනවා ඇසිනි. කොහොමද නෝනා? ඔයාගේ චූටි බලු පැටියා එක්ක ආවේ නැද්ද? අපි ෂැම්පු දාන්න පටන් ගනිමු නේද? එතකොට හෙන්රි මහත්තයා ලෑස්ති වෙලා ඉඳීවි. යාබද කුටියට ජේන් ඇතුළු වන විට කාන්තාවක විසින් කැඩපතින් තම මුහුණ පරීක්ෂා කරමින් තම මිතුරියට යමක් කියමින් සිටිනු දක්නට ලැබුණි. මගේ මූණද හරි සවුත්තු යන්නේ. අලස ලෙස සති 3ක් පැරණි සංගරාවක් පෙරළමින් සිටි මිතුරිය උනන්දුවකින් තොරව පිළිතුරු දුන්නාය. ඔයා හිතන්නේ එහෙමද? මට නම් වෙනසක් පේන්නේ නැහැ. ජේන්ගේ පැමිණීමත් සමගම අලස මිතුරිය සංගරාව පස්සේ කළා. ජේන් දෙස ඕනෑකමින් බලන්නට පටන් ගත්තාය. මූණ හරි නෑ තමයි. මට හොඳට පේනවා. ඉන්පසු ඇය කීවාය. කොහොමද නෝනා? ආයාසයෙන් තොරව මේ වන විට මවාගත් හැකි ව්‍යාජ උද්‍යෝගයකින් ජේන් කීවාය. සෑහෙන කාලයකට පස්සේ නෝනාව දැක්කේ. මං හිතන්නේ පිටරට ගිහින් ඉන්න ඇති. ඇන්ස්ටයිප්ස් පළමු කාන්තාව කීවේ ජේන් දෙස විමසිල්ලෙන් බලමින්. කොච්චර හොඳද? ජේන් මවාගත් ආශාවකින් කීවාය. ඉන්න බලන්න ෂැම්පු කරනවාද නැත්නම් පාට කරනවාද නෝනා? කාන්තාව තම හිසකෙස් පරීක්ෂා කළාය. මං හිතන්නේ තව සතියක් කොහොම තිබුණා වේ. දෙයියනේ මේ පාට කැත. ඉතින් ළමයෝ මේ උදේ පාන්දර ඊට වඩා මොනවද? මිතුරිය කීවාය. රෝජස් මහත්තයා ඔයාගේ කොණ්ඩේ පිළිවෙල කළාම බලන්නකෝ. ජේන් කීවාය. මට කියන්න ඔයා ඊයේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දීපු ළමයා ප්ලේන් එකේ හිටපු කෙනා. ඔව් නෝනා. මාර භයානක වැඩක් නේ. මට කියන්නකෝ විස්තර. ජේන් ඇය සතුටු වන අයුරින් උපරිමයේ යුතු කළාය. ඇත්තටම නෝනා හරියටම බය හිතෙන වැඩක් තමයි. ඒ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් විස්තර ඉදිරිපත් කළාය. වයසක ගැහැණියගේ ස්වරූපය කෙසේද? ප්‍රංශ රජයේ කිසියම් රහස සම්බන්ධ රහස් පරීක්ෂකයන් දෙදෙනෙකු යානයේ සිටින බව සැබෑවක්ද? ඕ බියුටි ආර්යව යානයේ ගමන් කළාද? බොහෝ දෙනෙකු කියන පරිදි ඈ රූමත්ද? ජේන් සිතන පරිදි මිනිමරුවා කවුද? රජයේ මගින් මේ සිද්ධිය යටපත් කිරීමට උත්සාහ ගන්නේද? මෙම සිදුවීම කඹේ මුල් කෙරවල පමණක් බව ජේන්ට නොබෝ වේලාවකින් වැටහිණි. සෑම කෙනෙකුටම ප්ලේන් එකේ හිටපු ළමයාගෙන් කොණ්ඩේ සකසා ගැනීමට අවශ්‍යව තිබුණි. ආපසු ගොස් මිතුරන්ට කීමට බොහෝ දේ ඇත. මේ අහන්නකො හැදුව ළමයා තමයි ප්ලේන් එකේ. ඔව් ඔව්. ඔයත් වෙලාවක යන්න එතන කොණ්ඩේ හදන විදිය හොඳයි. එයාගේ නම ජේන්. ලොකු ඇස් තියෙන පොඩි කෙල්ලෙක්. විස්තර ඇහුවොත් අගේට කියනවා. සති අවසානයේ මේ තවදුරටත් දරා සිටිය නොහැකි බව ජේන්ට සිතිනි. තවත් වරක් කිසිවෙකු හෝ විස්තර ඇහුවොත් හිසකෙස් වියලන උපකරණයෙන් පහර දීමට තමා පෙළඹෙනු ඇතයි ජේන් කල්පනා කළාය. කෙසේ වුවද අවසානයේ පත්ව ඇති දුක්ඛිත තත්ත්වයෙන් ප්‍රයෝජන ලබා ගැනීමට ඇය තීරණය කළාය. ඇය ඇන්ටොයිස් මහතා වෙත ගොස් නිර්භීතව තම වැටුප වැඩි කරන ලෙස ඉල්ලා සිටියාය. මොනවද මේ කියන්නේ? ඔයා මිනි මැරුමකට පැටලලා ඉන්නේ නැද්දිත් මම ඔයාව මෙතන තියාගත්තේ මගේ කරුණාවන්තකම නිසා. හුඟක් අය මම තරම් කරුණාවන්ත නැති අය එකපාරටම ඔයා වස් කරලා දාවි. ඕවා බොරු කතා. ජේන් සංසුන්ව කීවාය. මන් නිසා මෙතෙන්ට සෙනගෙනවා. ඔයත් ඒක දන්නවා. මට යන්න කියනවා නම් මං යන්නවා. මට ලේසියෙම වෙන තැනක රස්සාව ගන්න පුළුවන්. කවුද ඔයා වෙන තැනකට ගියා කියලා දන්නේ? අනිත් එක ඔයාගේ වැදගත්කම මොකක්ද? මට පත්තර වාර්තාකාරයෝ එක්කෙනෙක් දෙන්නෙක් හම්බෙලා තියෙනවා මරණ පරීක්ෂණයේදී. ජේන් කීවාය. ඒගොල්ලන්ගේ එක්කෙනෙක් මට ওই තරම් ප්‍රසිද්ධිය ලබා දෙයි. ජේන් සැබෑවටම තර්ජනය කරන්නේ යයි බිය වූ ඇන්ටොයිස් මහතා අවලාද නගමින් වුවද ඇගේ ඉල්ලීම් වලට එඟුයේය. ග්ලැඩිස් තම මිතුරියට හෘදයාංගම සුබ පැතුවාය. කොච්චර හොඳද ළමයෝ? ඇය කීවාය. කට නැත්තම් අපි වගේ අයට මේ ලෝකේ ඉන්න බෑ. මට ඕනේ දේ වෙනුවෙන් මම සටන් කරනවා. ජේන් උඩඟු ලෙස තම නිකට ඉහළට ඔසවමින් කීවාය. මගේ ජීවිතේ හැම දෙයක් වෙනුවෙන් මෙහෙමයි. මුළු ගැන්විලා හිටියට ලං වෙන දෙයක් නෑ. ඒත් අපි දෙන්නම එහෙම නැති වෙන්නේ කොහොඳයි. එතෙන් පටන් ජේන් විසින් දිනපතා ඉදිරිපත් කිරීමට යෙදුණු මිනීමැරුම් පිළිබඳ විස්තරයට නොයෙකුත් වෙනස්කම් එකතු කරනු ලැබිනි. නෝමන් ගේල් පොරොන්දු වූ නාට්‍ය බැලීමට යාමේ දිනේ උදා විය.
ඒ ඕනෑම දෙයක් කතා කිරීමට ආත්ම විශ්වාසය උපදවන රසය බෙදාගත හැකි සන්ධ්‍යාවක් විය. දෙදෙනාම බල්ලන්ට කැමති වූ අතර බල්ලුන්ට අකමැති වූහ. දෙන්නාම බෙල්ලම් පෙන්වන්නට බැරි වූ අතර වාෂ්පයෙන් තැම්බූ මාළුවන්ට බොහෝ ආශා කළහ. දෙදෙනාම තරබාරු කාන්තාවන්ට අකමැති වූ අතර තද කළු හිසකේවලට කැමතිය. ඊතා රතු නියපොතු දෙදෙනාටම ඉතා අප්‍රිය විය. ഘോഷාකාරී යාපන ශාලාවලට සහ කාපිරියන්ට දෙදෙනාම කැමති නැත. දුම්රියට වඩා බසේ යෑමට දෙදෙනාම ආශා කළහ. පුද්ගලයන් දෙදෙනෙකු මේ තාක් දුරට එකම දෙයට කැමති වීම ප්‍රාතිහාර්යයක් මෙන් පෙනුනි. එක් දිනක් ඇන්ටොයින් ආයතනයේදී තම බෑගය විවෘත කරන විට නෝමන් ගේල්ගේ ලිපිය බිම් වැටීමට ජේන් ඉඩහැරියාය. තරමක වෙනස් වූ වර්ණයෙන් යුක්තව ජේන්නේ යහුලා ගැනීමට පහත් වෙද්දී ග්ලැඩිස් ඈවෙත කඩා පැන්නාය. කවුද ඔයාගේ ප්‍රේමවන්තයා ළමයෝ? මම දන්නේ ඔයා මොනවද කියන්නේ කියලා. තව තවත් පැහැය වෙනස් වූ ජේන් පිළිතුරු දුන්නාය. අනේ මගේ කට මම දන්න ඔය ලියුම ආවේ ඔයාගේ අම්මගෙන් හෝ ලොකු මාමගෙන් නෙමෙයි කියලා. මම අද ඊයේ ඉපදුන කෙනෙක් නෙමෙයි. කවුද එයා ජේන්? එයා මිනිස්සෙක්. මට ලේපිනේ වලදී හම්බුනේ. එයා දත් දොස්තර කෙනෙක්. දත් දොස්තර කෙනෙක්? ග්ලැඩිස් අව්‍යාජ පිළිකුලකින් යුතුව කීවාය. හිතන්නේ එයාට සුදුම සුදු දත් ඇන්දකුයි හිනාකුයි ඇති. ඒ සැබෑවක් බව පිළිගැනීමට ජේන්ට සිදුවිය. එයාගේ මූණ ගොඩක් දුඹුරු පාටයි. ඇස් දෙක ගොඩාක් නිල් පාටයි. ඕනෑ කෙනෙකුට මූණ දුඹුරු පාට කරගන්න පුළුවන්. ග්ලැඩිස් කීවාය. මූදු වෙරළේ ඉඳලා. හරි බේත් තෙල් ගාලා හරි. කඩවසම් පිරිමි ලාවට තම පාටයි. ඇස් දෙක නම් වරදක් නෑ. ඒ වුණාට දස් දොස්තර කෙනෙක්. ඇයි අනේ? එයා ඔයාගේ මූණ ඉබින් හැදුවොත් ඔයාට හිතේ තව ටිකක් කටාරින්න කියන්න හදනවා කියලා. මෝඩියෙක් වෙන්න එපා ග්ලැඩිස්. මං කියන ඒවා ඔච්චර ගණන් ගන්න එපා ළමයෝ. මට පේනවා ඔයාට සැරේටම වැදිලා කියලා. මේ එනවා හෙන්රි මහත්තයා. මේ මිනිහා අපට අණ කරන්නේ එයා රජ්ජුරුව කියලා හිතාගෙන වෙන්න ඇති. ලිපිය ලියා තිබුණේ සෙනසුරාදා රාත්‍රී භෝජනයට යාමට යෝජනා කරමින්. සෙනසුරාදා දිවා කාලයේදී ජේන් තම වැඩි කල වැටුප ලබාගත් විට ඇගේ ආත්ම විශ්වාසයේ ඉහළ මට්ටමක පැවතිනි. ප්ලේන් එකේදී මම කොච්චර හිතින් දුක් විඳද හැමදේම හොඳට සිද්ධ වුණා. ජීවිතේ හරිම සුන්දරයි. ජේන් තමාටම කියාගත්තාය. වැඩිපුර වියදම් කිරීමට හැකියාව ඇතැයි තීරණය කළ ඇය කෝනර් හවුස් නැමැති ආපන ශාලාවට සංගීතයත් සමග දිවා ආහාරය සඳහා ගියාය. ඇය වාඩි වූ මේසේ 4 දෙනෙක් සඳහා වූ අතර ඒ වන විටත් මැදිවියේ කාන්තාවක් සහ තරුණයෙක් වාඩි වී සිටියහ. කාන්තාව ආහාර ගැනීම අවසන් කරමින් සිටියාය. ඉලගෙන ඒමට විධාන කළ ඇය විශාල පාර්සල කිහිපයක් සමග පිටත් වූවාය. ජේන් ඇගේ සාමාන්‍ය සිරිතක් ලෙස ආහාර ගැනීම අතරතුර පොතක් කියවුවාය. පිටුවක් පෙරලද්දී ජේන් දුටුවේ ඇයට ඉදිරියෙන් වූ තරුණයා ඈ දෙස ඕනෑකමින් බලා සිටින බවත් ඔහුගේ මුහුණ තමාට තරමක් හුරුපුරුදු බවත්ය. මේ අතර වාරයේ තරුණයා ඈ දෙස බලා හිස නමා ආචාර කළේය. මම අඳුරගන්න පුළුවන්ද මිස්? ජේන් වඩාත් හොඳින් ඔහු දෙස බැලුවාය. ඔහුට පැහැපත් සහ ළමා මුහුණක් තිබුණු අතර කඩවසම් පෙනුමකට වඩා ඔහු තුල වූ ජව සම්පන්න බව අන් අයගේ සිත් ඇදගත්තේය. අපි අඳුරගෙන නෑ තමයි තරුණයා කතා කළේය. එකම උසාවියක මිනිමරුමගේ සාක්කි දීපු පළියට අඳුනනවා කියන්න බෑනේ. ඔවුනේ නම් ජේන් කීවාය. මගේ මෝඩකම. මට හිතුණා ඔයාව මීට කලින් දැකලා තියෙනවා කියලා. ඔයා හින්ඩියුපන්ට්. කිව් ඔහු තරමක් අස්වාභාවික ලෙස හිස නමා ආචාර කළේය. ග්ලැඩිස්ගේ අනාගත වාක්‍යයක් එක්වරම ජේන්ට සිහිපත් විය. එක්කෙනෙක් වාපස්සෙන් එනවා නම් අනිවාර්යයෙන්ම තවත් එක්කෙනෙක් එනවා. ඒක සබාධමේ නීතියක්. සමහර විට 3 දෙනෙක් හරි 4 දෙනෙක් හරි වෙන්නත් පුළුවන්. ජේ හැම විටම ගත කළේ හික්මුණු ජීවිතයකි. ඒ බොහෝ විට කිසියම් තරුණියක අතුරුදහන් වූ පසු ඈ පිළිමත කෙරෙන විස්තරයක් බඳුය. එයා ගුණ යහපත් හොඳ ගෑන් ළමයෙක්. පිරිමි යාළුවෝ ආශ්‍රය කළේ නැහැ. ආදී වශයෙන් දැන් පෙනෙන්නට ඇත්තේ පිරිමි මිතුරන් බුරුතු පිටින් පැමිණෙන බවකි. ඒ පිළිබඳ කිසිදු සැකයක් නැත. ජීන් ඩියුපන්ට් තුලින් දක්නට ඇත්තේ ආචාරශීලීභාවයට වඩා වැඩි යමකි. ජේන් ඉදිරියේ වාඩි වී සිටීම ඔහුට ඉතා විශාල සතුටකි. ඒ සතුට ඉක්මවා ගිය බලවත් ආශාවකි. ජේන් මද අතෘප්තියකින් කල්පනා කළාය. ඒ වුණාට එයා ප්‍රංශ ජාතිකයෙක්. ප්‍රංශකාරයන්ගෙන් පරිස්සම් වෙන්න කියලා හැමෝම කියනවා. එහෙනම් ඔයා තාම එංගලන්තේ? කිව් ජේන් එම ප්‍රකාශය ඇතුළාන්තය පිළිබඳව තමාටම දොස් පවරා ගත්තාය. ඔව් මගේ තාත්තා දේශනයකට ගියා. අපි යාළුවෝ කට්ටියක් එක්ක නැවතිලා ඉන්නේ. ඒත් හෙට අපි ආපහු ප්‍රංශයට යනවා. එහෙමද? පොලිසිය තාම කවුරුත් අත්අඩංගුවට අරගෙන නැද්ද? ජීන් ඩියුපන්ට් ඇසුවේය. නෑ අඩු ගානේ ඊයේ පෙරේදා පත්‍රවලවත් ඒ ගැන මොනවත් තිබුණේ නෑ. සමහර විට ඒගොල්ලෝ මේක අතහැරලා දාලා ඇති. ජීන් ඩියුපන්ට් හිස දෙපසට වැනුවේ. නෑ ඒගොල්ලෝ මේක අතාරින්නේ නෑ. ඒගොල්ලෝ සද්ද නැතුව වැඩ කරනවා ඇති. ඔයා මාව බය කරන්න හදනවා. ජේන් අපහසුවෙන් කීවාය. ඔව් මිනිමරුමක් වෙන වෙලාවේ ඔය තරම් ළඟට වෙලා හිටියා කියන හිතනකොට බය හිතෙනවා තමයි. අනික මම ඔයාටවත් වඩා ළඟින් හිටියේ. මම හොඳටම ළඟින් හිටියේ ඇත්තටම. මම ඒ ගැන හිතන්න කැමති නෑ. ඔයා හිතන්නේ මේ කවුරු කරා කියලාද? ජේන් ඇසුවාය.
මම ඒ ගැන ගොඩාක් කල්පනා කළා. ජීන් ඩියුපන්ට් උරහි සැකිලුවේය. මම නම් නෙමෙයි. ඒ ගෑණි හරි කැතයි. මං හිතන්නේ ලස්සන ගෑණියෙකුට වඩා කැත එක්කෙනෙක්ව මරන්න තියෙන ඉඩකඩ වැඩි. ජේන් කීවාය. ගෑණියෙක් ලස්සන නම් මිනිස්සු එයාට කැමති. එයා නරක විදිහට සැලකුවොත් එයා ගැන ඊර්ෂ්‍යා හිතෙනවා. ඊර්ෂ්‍යාව නිසා හොඳටම කේන්ති යන්න පුළුවන්. ඕකේ මැරුවට පස්සේ මට සතුටුයි කියලා කෙනෙක් කල්පනා කරන්න පුළුවන්. එතකොට ඒක සතුටක්ද? ඒක නම් ඉතින් මට කියන්න බෑ. මොකද මම තාම එහෙම දෙයක් කරලා නැති නිසා. ඔව් හඬ නගා සිනාසි හිස දෙපසට වැනුවේය. ඒත් ගිසිලි වගේ කැත ගෑණියෙක්ව කාටද එයාව මරන්න ඕනේ? ඒක ප්‍රශ්නේ එක පැත්තක් විතරයි. ජේන් කීවාය. එයා සමහර විට තරුණ කාලේ ලස්සනට ඉන්න ඇති කියලා හිතනකොට දුකයි. මන් දන්නවා. ඔහු ශනිකව කෙල්ලොල් බවින් මිදුනි. ඕක තමයි ජීවිතේ ලොකුම නරක. ගෑනු වයසට යනවා. ඔයා ගෑනු ගැන ඒගොල්ලෝගේ පෙනුම ගැන ලොකුට හිතනවා වගේ. ජේන් කීවාය. කල්පනා කරන්න තියෙන රසවත්ම විෂය ඕක තමයි. ඔයා ඉංග්‍රීසි නිසා පුරුදු නෑ වගේ දැනෙනවා ඇති. ඉංග්‍රීසිකාරයෝ ඉස්සෙල්ලාම හිතන්නේ ඒගොල්ලන්ගේ රස්සාවල් ගැන. ඊළඟට ඒගොල්ලෝ කැමති ක්‍රීඩා ගැන. අන්තිමට තමන්ගේ බිරිඳ ගැන. ඔව් ඇත්තටම ඒගොල්ලන්ගේ හැටි එහෙම තමයි. එක සැරයක් සීරියාවේදී පොඩි හෝටලයක නතර වෙලා හිටියා. ඉංග්‍රීසි මහත්තයෙකුයි එයාගේ නෝනයි. නෝනට අසනීප වුණා. මහත්තයාට ඉරාකයට යන්න සිද්ධ වුණා. විශ්වාස කරන්න මහත්තයා වෙලාවට වැඩ කරන්න ඕන කියලා නෝනා හෝටලේ තියලා එයා ඉරාකයට ගියා. දෙන්නම කල්පනා කළේ සාමාන්‍යයෙන් කෙරෙන්න ඕනෑ වැඩේ එකයි කියලා. ඒක මහත්තයාගේ උසස් පරාර්ථකාමී ලක්ෂණයක් කියලා දෙන්නම හිතුවා. ඒත් නෝනට වෙදකම් කරන්න ආපු දොස්තර ඉංග්‍රීසිකාරයෙක් නොවන නිසා දොස්තර කල්පනා කළා මහත්තයා මිලේච්චෙක් කියලා. භාර්යාව ඒ කියන්නේ තවත් මිනිස්සෙක්. පළමු තැනට එන්න ඕනි කියලා. රැකියාව කියන්නේ දක්කමක් තියෙන දෙයක් කියලා දොස්තර කල්පනා කළා. මන් දන්නේ නැහැ. ජේන් කීවාය. කෙනෙක් තමන්ගේ රස්සාව ගැන ඉස්සෙල්ලාම හිතන්න ඕනේ මං හිතන්නේ. ඒ මොකටද? ඔයාට පේනවද? ඔයා හිතන්නේත් මං කියන විදිහටම. කෙනෙක් රස්සාවක් කරන්නේ සල්ලි හම්බ කරන්න. වියදම් කරන්නේ තමුන්ගේ භාර්යාව පවුල වෙනුවෙන්. එතකොට වඩා වටින්නේ බිරිඳද නැත්නම් පවුලද? ජේන් හඬනගා සිනාසුනාය. මම කැමති මට සලකන ඒත් රාජකාරියක් හැටියට නැතුව තමන්ගේ ජීවිතේ වටිනාම දෙයක් මුක්ති විඳිනවා හැටියට දකිනවා නම් මම රැක බලා ගන්න පිරිමියාට ඒ රැක බලා ගැනීම තුලින් සතුටක් ලැබෙනවා නම් මම කැමතියි. ඒක තමන් කළ යුතුම වැඩක් හැටියට දකින්න ඕන කියලා මං හිතන්නේ නැහැ. ඔයා සම්බන්ධයෙන් නම් කාටවත් එහෙම හිතන එකක් නැහැ. තරුණයාගේ වාක්‍ය උලෙන්ගතුභාවය නිසා ජේන් තරමක් ලැජ්ජාවෙන් රතු විය. ඔහු ඉක්මනින් කතා කරගෙන ගියේය. මම මීට කලින් එක වතාවක් එංගලන්තයට ඇවිත් තියෙන්නේ. එදා මරණ පරීක්ෂණයේ දවසේ ලස්සන කාන්තාව 3 දිනක්ම අධ්‍යයනය කරන්න ලැබුණ එක මට හරි සතුටුයි. 3 දෙනා 3 විදිහක්. ඔයා මොනවද අපි ගැන හිතුවේ? ජේන් උනන්දුවෙන් ඇසුවාය. අර හෝ බියුටි ආර්යාව. මම දන්නවා ඒගොල්ලෝ වගේ අය ගැන හොඳට. සර්ව පිත්තල වලට කැමති. බොහොම වැඩි වියදම් කරන අය. එයාගේ මූණේ තියෙන්නේ එකම හැඟීම. සමහර විට මත්ද්‍රව්‍ය නිසා වෙන්න ඇති. එයාගේ ජීවිතේ එකම උවමනාව ආස්වාදය ලැබීම. එයාගේ ඇති වැඩක් නැහැ. එතකොට වැනේෂියා එයාගේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි ලක්ෂණ. එයා වගේ අයට ඕනෑම ඉහළ පෙළේ සාප්පුවක් බඩු ණයට දෙවි. ඔය සාප්පුකාරයෝ බොහොම තීක්ෂණයි. එයාගේ ඇඳුම් හරි පිළිවෙලට මහලා තියෙනවා. ඒත් ටිකක් පිරිමි ඇඳුම් වගේ. එයා ඇවිදින්නේ පොළව එයාට අයිති වගේ. එයා එංගලන්තේ පරණ පවුල් ගැන හොඳට දන්නවා. එතකොට මම ජේන් ඇසුවාය. ඔයා නේද? මම ඒ වෙලාවෙ හිතුනේ කොච්චර හොඳයිද? තව එක දවසක මට ඒව දකින්න ලැබුණොත් කොච්චර හොඳද කියලා. ඉතින් මට ඒව දැන් හම්බ වුණා. දෙවියන් වහන්සේගේ සමහර සැලසුම් හරි හොඳයි. ඔයා පුරාවිද්‍යාඥයෙක් නේද? ඔයා එක එක දේවල් හාරනවා. ජේන් කීවාය. ජීන් ඩියුපන්ට් තම රැකියාව පිළිබඳ කළ විස්තරය ජේන් උනන්දුවෙන් අසා සිටියාය. අවසානයේ ජේන් සුසුමක් පිට කළාය. ඔයා ගොඩක් රටවල් වලට ගිහින් තියෙනවා. ඔයා ගොඩක් දේවල් දැකලා තියෙනවා. ඒත් ඒව අහනකොට ආශයි තෙනවා. ඒත් මට කවදාවත් ඔය වගේ තැන් වලට යන්න ලැබෙන එකක් නැහැ. පිටරට යන්න ලෝකේ පැරණි ශිෂ්ටාචාර බලන්න ඔයා කැමතිද? ඔයාට කොණ්ඩේ රැලි කරන්න ඉඩ ලැබෙන එකක් නැහැ. හොඳද? මයි කොණ්ඩේ රැලි වෙන්නේ ඉබේටම. ජේන් හඬනගා සිනාසෙමින් කීවාය. ඇය ඔරලෝසුව දෙස බලා බිල්පත රැගෙන ලෙස කියා සිටියාය. ජීන් ඩියුපන්ට් තරමක් අසීරුවෙන් කතා කළේය. මිස් මම දන්නේ නැහැ ඔයා කැමති වේද කියලා. මම හෙට ආපසු ප්‍රංශයට යනවනේ. ඔයාද මාත් එක්ක රෑ කෑමට එනවාද? අනේ මට එන්න විදියක් නැහනේ. මම වෙන එක්කෙනෙක් එක්ක කෑමට යනවා. කමක් නැහැ. ඔයා ළඟදී ආයෙත් පැරිසියට එනවා නේද? මං හිතන්නේ නැහැ. මටත් ආයෙ ලන්ඩන් එන්න ලැබෙයිද දන්නේ නැහැ. අපරාධේ. ඔහු ජේන්ගේ අතගෙන මද වේලාවක් සිටියේය. මට ගොඩක් ආසයි ආයෙමත් ඔයව දකින්න. ඔහු කිව් අතර ඒ ඔහුගේ හදවත පත්ලෙම පැමිණි බලාපොරොත්තුවක් බව පෙනුනි.